වනාතවිල්ලුව කලාඔයේ මුරුන්දවේලී නාන තොටුපොළට විනෝදයට දියනෑමට ගිය පිරිසක 6 දෙනෙකු ජලපහරකට ගසාගෙන ගොස් ඇති බවත්, එයින් එක් දරු පියෙකුගේ සිරුර හමු වී ඇතත් 20 හැවිරිදි තරුණියකගේ සිරුර ඊයේ සවස් වනතුරුද හමුව තිබූ නැති බව වනාතවිල්ලුව පොලිසිය කියයි. මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත්තේ කල්පිටිය වෙල්ල මුන්දලම ප්‍රදේශයේ දියනෑමට ගොස් සිටි එක් දරු පියෙකු වූ දීවරයෙකු වන 40 හැවිරිදි මොහොමඩ් ෆර්වින් නැමැති අයෙකු හා ඔවුන් සමග දියනෑමට ගොස් සිටි අලුත විවාහ වූ 20 හැවිරිදි ෆාතිමා අෆ්ෆා නැමැති තරුණියකි. පරීක්ෂණවලට එක්ව සිටි වනාතවිල්ලුව පොලිසියේ නිලධාරීන් පවසා සිටියේ 16 දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස කල්පිටිය වෙල්ල මුන්දලම සිට දීවර යාත්‍රා දෙකක පැමිණ ඇති අතර ඔවුන් ගංගේවාඩිය දූපතේ සිට සැතපුම් දෙකකට වැඩි දුරකින් පිහිටි සංචාරකයින්ගේ මහත් සිත්ගත් නානතොටුපළක් වන කලාඔයේ මුරුන්දවේලී වෙත පැමිණ ඇති බව කියයි. එසේ පැමිණි පිරිස මුරුන්දවේලී නාන තොටුපොලේ දියනාමින් සිටියේදී මේ වන විටත් අතුරුදහන්ව ඇති 20 හැවිරිදි තරුණිය හා 15 හැවිරිදි දැරියක් ඇතුළු 6 දෙනෙකු දියරලකට හසුව ගසාගෙන ගොස් ඇති අතර එහිදී මෙම පිරිසගෙන් 5 දෙනෙකු බේරා ගැනීමට එම ස්ථානයේ සිටි පිරිස මහත් පරිශ්‍රමයක් දරා ඇති බව කියයි. ගසාගෙන යමින් සිටි පිරිසේ තම 15 හැවිරිදි දැරිය බේරා ගැනීමට දියරල සමග සටන් කළ තම පියා දැරිය බේරා වෙනත් අයෙකුට ගොඩබිමට රැගෙන යාමට සලස්වා ඉතිරි අය බේරා ගැනීමට යාමේදී එම පියාද දියරලකට හසුව ගසාගෙන ගොස් ඇති බව කියයි. පිරිසෙන් 5 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත්ව තිබුණද මේ වන විටත් අතුරුදහන්ව ඇති 20 හැවිරිදි දින 15කට පෙර විවාහ වූ තරුණිය සොයා ගැනීමට හැකිව නැති අතර ඒ සමගම දියරලට හසුව ගසාගෙන ගොස් තිබූ 15 හැවිරිදි දැරියගේ පියා මරණයට පත්ව සිටියේදී සිරුර සොයා ගැනීමට ඊයේ දින හැකිව තිබුණි. මෙම අවාසනාවන්ත සිද්ධිය වාර්තා වීමත් සමග වෙල්ල මුන්දලම ගම්වාසීන් සිය විශාල පිරිසක් තම හිතවතුන්ට සිදු වූ ඉරණමෙන් කම්පා වී අතුරුදහන් වූ තරුණිය සොයා ගැනීමට අනෙකුත් පිරිස රැගෙන යාමටත් යාත්‍රා 100කට අධික සංඛ්‍යාවකින් කලාඔයට පැමිණ යාත්‍රා රඳවා තිබෙන අයුරු දැකගත හැකි විය. කලාඔයේ ජලමට්ටම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන පසුබිමක විනෝදය පිරිස බොහෝ පිරිසක් මුරුන්දවේලී නාන තොටුපළ වෙත පැමිණ ආහාර සකසාගෙන එහිම රැඳී සිටමින් විනෝද වීම සිදුවන ආකාරයද දැකගත හැකිය. ගඟේ වාඩියේ සිට මෙම පිරිස අධික ජල කඳක් මැද මෙලෙස ජීවිත අවදානමක තබා දියනෑමට පැමිණීම හේතුවෙන් මෙවැනි අවාසනාවන්ත ඉරණම් වලට මුහුණ දීමට සිදුව ඇති බව කියයි. අදාළ ස්ථානයේ නිරීක්ෂණයට පුත්තලම නාගරික හදිසි මරණ පරීක්ෂක බදුර්දීන් හිසාම් මහතා ගොස් අදාළ සිද්ධිය පිළිබඳව තම පරීක්ෂණය පැවැත්වීමට කටයුතු කර දියරලට හසුව ගසාගෙන ගොස් හමු වූ 15 හැවිරිදි දැරියගේ පියාගේ සිරුර වනාතවිල්ලුව ප්‍රාථමික රෝහලෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පුත්තලම මූලික රෝහලට යැවීමට කටයුතු කර තිබුණි.